දිනපතා දේවවචනය දෙවහරස් 25 නොවැම්බර් 23 වන දින සාමාන්‍ය සමය 34 වන ඉරුදින පළමු වන දේව ප්‍රකාශනය 2 සාමුවේල් 5 1 සිට 3 දක්වා එකල සියලු ඊශ්‍රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රෝන්හි සිටි දාවිත් වෙත අවුත් අපි ඔබේම ලේනෑයෝ වමු පසුගිය කාලයේදී සාවුල් අපේ රජව සිටි කාලයේහි ඊශ්‍රායෙල් වරුන් සටනට ගෙන ගියෙත් ඔවුන් ආපසු ගෙන ආවෙත් ඔබමය සමිධානන් වහන්සේ ඔබට කතා කොට නුඹ මාගේ ඊශ්‍රායෙල් සෙනඟ පාලනය කරමින් ඊශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නේහි යයි වදාළසේකයි කීවෝය. මෙසේ ඊශ්‍රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ හෙබ්‍රෝන්හි සිටි රජ්ජුරුවන් වෙත පැමිණියෝය. දාවිත් රජු හෙබ්‍රෝන්හිදී සමිධානන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමට ගිවිසුමක් කෙළේය. ඔහු දාවිත් ඊශ්‍රායෙල් වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කළෝය. දෙවන දේව ප්‍රකාශනය කොලොස්සි 1:12 සිට 20 දක්වා ආලෝකයේ වසන සදහවතුන්ගේ උරුමයට පංගුකාරයන් වීමට ඔබ සුදුස්සන් කළ පියාණන් වහන්සේට ස්තුති කරන්න. අන්ධකාරයේ බලයෙන් අප මුදා තම ප්‍රේමාන්විත පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පැමිණවුවේ උන්වහන්සේය. උන්වහන්සේ විමුක්තියද පෞකමාවද අපට ප්‍රදානය කළසේක. ක්‍රිස්තුන් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපයව මුණු මැවිල්ලේ අගතැන් ගන්නාසේක. මක්නිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහි තෙදි පෙනෙන්නා වූ දේවල්ද නොපෙනෙන්නා වූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුල මවන්න ලද්දේය. සියලු දේ උන්වහන්සේ කරන කොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේය. උන්වහන්සේ සියලටම පළමුවෙන් සිටින්නාසේක. සියල්ලද උන්වහන්සේ තුල පවතින්නේය. උන්වහන්සේ සභාව නැමැති ශරීරයේ හිසය. එහි මූලාරම්භයය. මරණයෙන් උත්ථාන වීමෙහි ප්‍රථමයානෝය. මෙසේ උන්වහන්සේ සියල්ලෙහි අසමසම තැන දරනසේක. මන්ද දේව කැමැත්ත අනුව දේවත්වයේ පරිපූර්ණතාවය ක්‍රිස්තුන් වහන්සේ තුල විය. උන්වහන්සේ කරන කොටගෙන මුළු විශ්වයම තමන් හා සමගි කර ගැනීමට පියාණන් වහන්සේ සතුටු වූ බැවින් කුරුසිය මත පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතු කොටගෙන සාමදානය ඇති කරමින් උන්වහන්සේ කරන කොටගෙන සගොලවෙත් මෙවවෙත් ඇති සියලු දේ සමගි කළසේක. සුවිශේෂීය ලූක් 23:35 සිට 43 දක්වා සෙනගද බලාගෙන සිටියහ. ප්‍රධානීහු උන්වහන්සේට ගැරහුම් කරමින් මොහු අනුන් ගැලවියා. මොහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් නම් උන්වහන්සේගේ තෝරාගත් තැනැත්තේ නම් තමාම ගලවා ගනිවායි කීවෝය. මුර සෙබලෝද උන්වහන්සේ ළඟට අවුත් උන්වහන්සේට කාඩි පිළිගන්වා ඔබ ජුදෙව්වරුන්ගේ රජු නම් ඔබ ඔබම ගලවා ගන්න කියා සරදම් කළා. ජුදෙව්වරුන්ගේ රජු මොහු යයි කියා ලියන ලද පුවාර කඩක් උන්වහන්සේට ඉහලින් තබා තිබින. එල්ලා සිටි වරදකරුවන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින් ඔබ ක්‍රිස්තුස් නොවේද? ඔබවත් ගලවාගෙන අපවත් ගලවා ගන්නත් යයි කීය. අනිකා ඔහුට තරුවටු කරමින් එම දඬුවමට පැමිණි සිටින ඔබ දෙවියන් වහන්සේටවත් බය නැද්ද? අපට දඬුවම් ලැබීම සාධාරණය. අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැදියටය. එහෙත් මේ තැනැත්තා කිසිම වරදක් කර මැත යයි උත්තර දුන්නේය. තවද ඔහු ජේසුස් වහන්සේ ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කර මැනව යයි කීය. උන්වහන්සේද කතා කරමින් ඇත්තෙන්ම මා ඔබට කියනොමේ. ඔබ මා සමග අදම පාරාදීසයෙහි සිටින්නෙහි යයි වදාළසේක. මෙනෙහි කිරීම. ලෝකය බලය සහ මහිමය කෙරෙහි නොව ජේසුස් වහන්සේගේ සදාකාල රාජ්‍යය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි. සැබෑ ඇදහමක් භෞතික පෙනුමක් ඉක්මවා දෙවියන් වහන්සේගේ බලය හඳුනාගනී.